නැත්තම් පාරේ යන ගමන් බස් එකේ යන ගමන් වෙහිකල් එකේ යන ගමන් ට්‍රේඩ් කරන බිගිනර් ට්‍රේඩර්ස්ලා ඉන්නවා. අපි ට්‍රේඩින් කරනකොට ගොඩක් කතා වෙන දෙයක් තමයි ට්‍රේඩින් සයිකොලොජි එක. අපි කොහොමද ට්‍රේඩින් සයිකොලොජි එක හදාගන්නේ? ඇත්තටම මේක ගැන කතා කරනකොට ගොඩක්ම ඔයාට වැදගත් වෙන දෙයක් තමයි ඔයාගේ මයින්ඩ්සෙට් එක ඔයා ට්‍රේඩ් කරද්දී කොහොමද රිලැක්ස් එකේ තියාගන්නේ? කොහොමද ඔයාගේ මයින්ඩ්සෙට් එක රිලැක්ස් එකේ තියන් ට්‍රේඩ් කරන්නේ? පුතා මේ ට්‍රේඩින් කරනවා කියන්නේ තනිකරම භාවනාවක්. මේ භාවනාව ඔයා හරියට කරන්න නම් ඔයාට හොඳ එන්වයරන්මන්ට් එකක් තියෙන්න ඕනේ මේ වැඩේ කරන තැන. ඒ කියන්නේ ඔයා ට්‍රේඩ් කරන තැන ඔයාට හොඳ එන්වයරන්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන කාම් පරිසරයක් තියෙන්න ඕනේ. අපේ ගොඩක් බිගිනර් ට්‍රේඩර්ස්ලා කරන වැරද්දක් තමයි ඒ අය මයින්ඩ් එක රිලැක්ස් වෙන කාම් පරිසරයක ඉඳගෙන නිශ්චිත තැනක ඉඳගෙන නෙමෙයි ට්‍රේඩ් කරන්නේ. සමහර බිගිනර් ට්‍රේඩර්ස්ලා අහපුවාම කොහින්දද ට්‍රේඩ් කරන්නේ? ඇඳ උඩ ඉඳලා ට්‍රේඩ් කරන්නේ. එහෙම අවස්ථා කියනවා. නැත්තම් පාරේ යන ගමන් බස් එකේ යන ගමන් වෙහිකල් එකේ යන ගමන් ට්‍රේඩ් කරන බිගිනර් ට්‍රේඩර්ස්ලා ඉන්නවා. ඇත්තටම ඔයාලා ඒ කරන්නේ පුතා ලොකු වැරද්දක්. ඔයාලගේ ෆීල්ඩ් එකේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එක තුල සක්සස්ෆුල් ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕන නම් හැම වෙලාවෙම ඔයාට වැදගත්ම වෙන දේ තමයි ට්‍රේඩින් සයිකොලොජි කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ මයින්ඩ් එක ඔයා හොඳට රිලැක්ස් එකේ තියාගෙන ට්‍රේඩ් කරොත් ඔයාට මාර විදිහට මාකට් එකේ ඔපචුනිටිස් පේනවා. ඔයා මොනතරම් ටෙක්නිකල් ඇනලයිස් වල ෆන්ඩමෙන්ටල් ඇනලයිසින් වල මොනතරම් වැඩක් වුණත් වැඩක් නැහැ. ඔයාට හොඳ ට්‍රේඩින් මයින්ඩ්සෙට් එකක්, හොඳ ට්‍රේඩර් කියන මෙන්ටලිටි එකක්. එහෙම නැත්නම් අපි කියන හොඳ ට්‍රේඩින් සයිකොලොජි එකක් නැත්නම් ඔයාට කවදාකවත් මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එක තුල ප්‍රොෆිටබල් සක්සස්ෆුල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔයා හැම වෙලාවෙම ට්‍රේඩ් කරනකොට හොඳ එන්වයරන්මන්ට් එකක් තියාගන්න ඔයාට ට්‍රේඩ් කරන්න. කිසිම සද්දයක් බද්දයක් හෙන්නේ නැතුව බොහොම ලස්සන පරිසරයක ඉඳගෙන ට්‍රේඩ් කරන්න. ඔයාගේ හිත නිවෙන පරිසරයක ඉඳගෙන ට්‍රේඩ් කරන්න. එහෙමයි කියලා මම ඔයාට කියන්නේ නෑ හොඳ ට්‍රේඩින් සෙටප් එකක් හදාගෙන මොනිටර්ස් 3-4ක් තියාගෙන කැරගෙන පුටුවක් තියාගෙන AC දාගෙන එහෙම ට්‍රේඩ් කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඔයාගේ මනස රිලැක්ස් වෙන්නේ ඔයාගේ ගෙදර ඉඳලා කොහෙද? ඔයාගේ ගෙදර පුටුවක මේස් එක ඉඳගෙන ලස්සනට මනස රිලැක්ස් වෙන කාම් වයිබ් එකක ඉඳලා හැම වෙලාවෙම ට්‍රේඩ් කරන්න. එතකොට ඔයාට මේ මාකට් එක තුල තියෙන ගොඩක් ඔපචුනිටිස් පේනවා සහ ඔයාට ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් කියන මට්ටමට ළඟා වෙන්න මේක මාර විදියට උදව් වෙනවා පුතා. Indura Karunatilaka from OS Academy Private Limited.